Hi, welcome to my YouTube channel. අද අපි රසම රස ශ්‍රී ලංකන් ස්ටයිල් pancake හදමු. මේක මගේ පළවෙනි YouTube වීඩියෝ එක. මම ගොඩක් කාලයක් ඉඳන් ආසාවෙන් බලාගෙන හිටපු දෙයක් තමයි මගේම කියලා YouTube වීඩියෝ එකක් හදන එක. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද මම දාන්න කියන pancake එකම හදන්න පටන් ගත්තා පළවෙනි වීඩියෝ එක විදිහට. ඉතින් මේ වීඩියෝ එකේ මගේ මොනවා හරි වැරද්දක් අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. ඒ දේවල් වලට මම සමාව ඉල්ලනවා. මම එහෙම මොනවා හරි වැරද්දක් අඩුපාඩුවක් තියනවා නම් මට අනිවාර්යයෙන්ම කියන්න අමතක කරන්නත් එපා. අද අපි කතා කරමු ඔයගොල්ලෝ රිලැක්ස් වෙන්න මොන වගේ දේවල්ද කරන්නේ. ඒ කියන්නේ සමහරු කෑම හදන ඇති, සමහරු සින්දු අහන ඇති, සමහරු මූවිස් බලන ඇති, සමහරු කොයි හරි ඇවිදින්න යනවා ඇති. ඒ වගේ ගොඩක් අය එක එක දේවල් කරනවානේ. එතකොට ඔයගොල්ලෝ මොනවද කරන්නේ? සාමාන්‍යයෙන් මම නම් මට නිවාඩු දවසක් හම්බුන ගමන් මම මොනවා හරි ආස කරන කෑමක් හදාගෙන අපි හැමෝටම දීලා කනවා. අපේ අම්මා ඉන්නවා. එතකොට අපේ ගෙදර අපේ ආච්චිලා ඉන්නවා. ඒ හැමෝටම දීලා තමයි මම කන්නේ. ඒව හරිම රසට එනවා ඒ කෑම. මොකද දැන් මම නිවාඩු දවසට ගෙදර ඉඳිද්දි අපේ මුළු ගෙවල් දෙකම හරි කැමතියි. මොකද මම මොනවා හරි හදනවාමයි කියලා ඒගොල්ලෝ දන්නවනේ. ඔය අතර මම ඔය එකතු කරගන්නේ කාබලේ බැදගත්ත කරද මුංගු දෙකකුයි පොඩි කුරුදු පොතු කෑල්ලකුයි හොඳට කුඩු කරගෙන ඒ ටික තමයි මම එකතු කරන්නේ. එහෙම කරලා බලන්න හරිම රසයි. මම නම් කලින් pancake හදද්දි එහෙම කරේ නැහැ. මමත් වීඩියෝ එකක තියෙනවා දැකලා තමයි ඔහොම කරන්න ගත්තේ. හැබැයි හරිම රසයි ඒ කෑම එක. ඒ විදිහට ඒව එකතු කරගත්තාම. ඉතින් ඔයාලත් ඔය විදිහට ඔයගොල්ලෝගේ නිවාඩු දවස වෙන් කරන විදිය නැත්නම් නිවාඩු දවසේ මොනවද කරන්නේ, රිලැක්ස් වෙන්න මොනවද කරන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. මොකද ඒවා සමහරක් විට තවත් කෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොකද අද කාලේ අපි ඉන්නේ ගොඩක්ම ස්ට්‍රෙස්ෆුල් කාලයකනේ. හැමතිස්සෙම එක පැත්තකින් බඩු මිල වැඩි වෙනවා, අනිත් පැත්තෙන් තව ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවක මානසික නිදහස තමයි මිනිස්සෙට වැදගත්ම දේ මේ වෙලාවේ තියෙන. ඉතින් අපි රිලැක්ස් වෙන්න ඕනේ මුලින්ම. එතකොට අපිට ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ඉබේම පේන්න ගන්නවා. කෙනෙක් කියන්න පුළුවන් මම කරන්නේ නිවාඩු වෙලාවට නැත්තම් රිලැක්ස් වෙන්න කියලා මොනවා හරි පැලයක් හිටවන එක නැත්තම් මොනවා හරි සින්දුවක් අහන එක. ඒව හරි නෝමල් දෙයක් විදිහට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඒව ඇත්තටම තවත් මිනිස්සෙක් ඒක දැක්කොත් එහෙම එයාත් ඒක try කරයි. එතකොට එයාගේ මානසික තිබ්බ මොකක් හරි පීඩනයක් එක මොහොතකට හරි අඩු වෙලා යන්න පුළුවන්. ඉතින් කලින් කිව්වත් වගේ මේ මගේ පළවෙනි YouTube වීඩියෝ එක මම හිතුවා රෙසිපීස් ඔයගොල්ලන්ට ගෙනවට වඩා ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න මේ වගේ වීඩියෝස් වලින්. මම කෑමම විතරක් නෙමෙයි අරගෙන එන්නේ. මම ගොඩාක් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කතාවෙන් කතාව අපේ pancake ටිකත් අපි හදාගෙන තියෙන්නේ. මම pancake නිකන් කන්න බැරි නිසා සීනි අඩුවෙන් රසම රස plain tea එකකුත් හදාගත්තා. එතකොට හරිම රසයි. ඔයගොල්ලෝ දන්නවනේ ඒක හරිම රස එක්තරා විදිහක vibe එකක් නේ pancake එක සීනි අඩු plain tea එකක් බොනවා කියන්නේ. එහෙනම් මාව අහගෙන හිටියට බොහොම ස්තුතියි. ආපහු තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න මම එන්නම්. එහෙනම් එතකම් පරිස්සමින් ඉන්න.